ප්‍රේමවන්තේනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට සුබ පතනවා. අද දවස විශේෂ දවසක්. මොකක්ද කියලා කියන්න? ලෝකේ ෆාදර්ස් ඩේ, පියවරුන්ගේ දිනය. මදර්ස් ඩේ වගේ මේක ෆාදර්ස් ඩේ. ඒ කියන්නේ මව පියා දෙන්නම හිතාමත් වැදගත්. පියාත් වැදගත්. දෙදෙනාගේ ප්‍රේමය අවශ්‍ය අපිට මඟ පෙන්වන්න. අම්මාගේ ප්‍රේමය නම් හරිම ආදරයෙන් මගේ දරුවාට දැන් කිසිම කරදරයක් නැතුව හොඳට ජීවත් වෙන්න ඕනේ කියලා ආදරය දක්වනවා. පියාගේ ආදරය නම් අනාගතය ගැන තමයි දකින්නේ. ඒ නිසා පියා හැම වෙලෙම සැරෙන් තමයි සිටින්නේ. අද දේව වචනය ඔබ බලන්න. හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් ස්වාමින් වහන්සේ තමන් ප්‍රේම කරන අයට දඬුවම් කරන සේක. දෙවියන් වහන්සේ අපට යහපත් පියෙක්. උන්වහන්සේ පියෙක් ලෙස ආදරය කරන අයට උන්වහන්සේ දඬුවම් කරනවා. අද දරුවන්ගේ යවන අම්මද තාත්තද කැමති කියලා ඇව්වොත් ඒගොල්ලෝ අම්මා කියලා තමයි කියන්නේ. සමහර අය තමයි තාත්තා කියලා කියන්නේ. ඒ කියන්නේ දරුවන්ගේ ආදරය හිමයි. මොකද තාත්තා නිතරම සැරෙන් සිටින නිසා ගොඩක් අය ඈත් වෙලා තමයි ඉන්නේ. හැම වෙලේම දොරස් වෙලා ඉන්නේ. දැන් තත්ත්වය ගොඩක් වෙනස් වෙලා. මොකද තාත්තා සැර කරනවා, ගහනවා. ඒ නිසා හරි ස්ට්‍රික්ට් නිසා, හරි ගසන නිසා. ඉතින් බොහෝ දරුවෝ හිතනවා තාත්තා මට ආදරේ නැහැ කියලා. නෑ, ඇත්තටම ඒ ආදරේ නිසා තමයි සැරට ඉන්නේ. තාත්තාගේ ආදරේ ගොඩක් අය වරදව තේරුම් ගන්නේ. තමන් ආදරය කරන දරුවාව දඬුවම් කරනවා. සහෝදරයෙක් මම හඳුනනවා. පුතා එක්සෑම් ඉවර වෙලා ඒ රිසල්ට්ස් එක, මාර්ක් ෂීට් එක බලනකොට සමහර සබ්ජෙක්ට් ෆේල් වෙලා. තාත්තට තරහ ගියා. එක පාර්ටම ගැව්වා. ගහලා කිව්වා හොඳට ඉගෙන ගන්න කියලා. හොඳට ඉගෙන ගනින් කියලා සැර කළා ඒ පුතාට. පුතාට මොකද්ද වගේ පොඩ්ඩක් දුකයි අඬාගෙන ගියා යන්න. අම්මා ආවා. එයා ඉගෙන ගත්තා නැත්නම් කමන්නේ. එයා හිටපු දේ මගේ දරුවාට මොකුත් කියන්න එපා, ගහන්න එපා කියලා සද්ද දැම්මා. නමුත් පුතා නිදිගෙන ඉන්නකොට තාත්තා ගියානේ. පුතාට ගෙව්වානේ. ගොඩාක් වේදනාවේ තාත්තට දුකින් ළඟට ගිහලා අඬාගෙන බලාගෙන හිටියා. ඒකයි පියාගේ ආදරය. දස්තර තරහව පෙන්නනවා, කෝපේ පෙන්නනවා, ගහනවා. නමුත් පිටිපස්සේ පුතා දිහා බලලා දුක් වෙනවා තාත්තා. ජයගත්තන සතුට වෙනවා. ඒක තමයි තාත්තාගේ ආදරය. තමන් ප්‍රේම කරන දරුවන්ට දඬුවම් කරනවා. දෙවියන් වහන්සේ තෙලස අපිට දඬුවම් කරනවා. ස්වාමීනි, ඇයි මට මේ කරදර, මේ ප්‍රශ්නේ ඇයි මට මේ කරදර ඇයි කියලා. උන්වහන්සේ ඔබගේ පියා ඔබට ගොඩාක් ආදරේ. ඔබ වැරදි නොකරන පිණිස ඔබට දඬුවම් කරමින් ඔබව හරි මාර්ගයෙන් ගෙනියනවා. ඒ නිසා තමයි උන්වහන්සේ දඬුවම් කරන්නේ. උන්වහන්සේ දඬුවම් කළේ නැත්තම් අද මම හොඳ සේවකයෙක් නෙවෙයි. උන්වහන්සේ මගේ ජීවිතේ පියෙක් ලෙස මම පිළිගත්තට පස්සේ, ගමන් කරන්න පටන් ගත්තට පස්සේ බොහෝ තැන්වල උන්වහන්සේ මට දඬුවම් කළා. මම ක්ලාන්තයටපත් උනේ නැහැ. මම ඒ ගැන ස්තුති කරනවා. ඒ නිසා තමයි අද දාසෙක් ලෙස සිටින්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ දඬුවම් කරන විට සතුටෙන් බාරගන්න. උන්වහන්සේ මගේ පියෙක්. ඒ නිසා මට දඬුවම් කරනවා කියලා තේරුම් ගන්න. ගෙදර ඉන්න තාත්තා නම් අම්මට ආදරේ පෙන්වනවා වගේ තාත්තට ආදරේ පෙන්වන්න, හොඳ වචන කියන්න, හොඳ පියෙක් දුන්න නිසා වහන්සේට ස්තුති කියලා කියන්න. අනිවාර්යෙන්ම ඔබ වහන්සේ දඬුවම් කරන තාත්තා දුන්න නිසා ස්තුති කියලා කියන්න. මම එක ෆෝර්ට් තැනක, ඒ කියන්නේ හාබර් එකේ රැකියා කරන නිලයේ උසස් නිලයේ සිටින පුද්ගලෙක් මම හඳුනනවා. එයා හොඳ ක්‍රිස්තියානි කෙනෙක්. ඔහු සමග කතා කරන විට ඔහු සමග කතා නාව ලස්සන කතා ටිකක් කිව්වා. මගේ තාත්තා හරිම සැරයි, හරි ස්ට්‍රික්ට්. මම හරිම බයයි. ඉස්කෝලට ගිහලා වෙලා වැරදුන ගහනවා. මට ගොඩාක් අමාරු වුණා. ඇයි මගේ තාත්තා මෙහෙම කියලා. නමුත් අද මේ සීට් එකේ වාඩි වෙනකොට මම තාත්තාගෙන සිතමින් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මොකද එතුමා මට දඬුවම් කරමින් ස්ට්‍රික්ට් කරපු නිසා තමයි මම හොඳට ඉගෙනගෙන මේ ස්ථානෙට ආවේ. මගේ අනාගතය ගැන සිතමින් තමයි මේ ලෙස දඬුවම් කළේ. දැන් මම ඒ කාරණාව හොඳයි කියලා හිතනවා. නිසා මම මගේ පියාගෙන දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මේක තමයි සත්‍යය. ඔබගේ ජීවිතය තුළත් මේක තමයි වෙන්නේ. ඒ නිසා
මට මේ වගේ යහපත් පියෙකු දුන්න ස්වාමීන් ඔබට ස්තුතියි කියලා කියන්න කියමුද ස්වාමිනේ. දඬුවම් කරන සැර කරන හොඳ තාත්තෙකු මට දුන්න ස්තුතියි. මගේ තාත්තට ආශිර්වාද කරන්න. හොඳ සුවය බලය දෙන්න. දීර්ඝායුෂ දුන බැනව. එතුමාගේ ප්‍රේමිකෙන ස්තුතියි. ඔබ වහන්සේත් මට යහපත් පියෙක් ලෙස මට මඟ පෙන්වමින් දඬුවම් කරමින් මඟ පෙන්වන නිසා ඔබ වහන්සේට ස්තුති කරන්නෙමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරන්නෙමි. ආමෙන්. ආමෙන්.